අද ක්‍රොෂේ පාඩමෙන් මං කියලා දෙන්නේ මෙන්න මේ වගේ පවුච් එකක්. මේ පවුච් එක කරන අතරතුර අද අපි පාඩමේදී increases සහ decreases stitches increase කරන හැටි සහ decrease කරන හැටි ඉගෙන ගන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ පවුච් එක ගොතාගන්නේ කියලා. අද මම මගේ පවුච් එක ගොතන්නේ මෙන්න මේ ෆෝන් එකට. ඒකට මම පොටවල් 5කින් හැදුණු නූලක් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන්නේ මිලිමීටර් 5 ගොතන කටුව. ඉස්සෙල්ලම ෆෝන් එකේ පළලට මේ පළල කොච්චරක්ද අන්නේ පළලට අපි චේන්ස් දාගන්න ඕනේ. ඉතින් පුරුදු විදිහටම ස්ලිප් චේන් එකකින් මම පටන් ගන්නවා. පටන් අරගෙන ෆෝන් එකේ පළලට චේන්ස් ටිකක් බුරුලෙන්. ගොඩාක් හිර කරගන්නේ සාමාන්‍ය තරමක බුරුලෙන් දාගන්නවා. ඉතින් අපි මෙහෙම චේන් දාගත්තේ මම පුංචි ටිප් එකක් කියන්නම් මම පාවිච්චි කරන. මං හැමතිස්සෙම ගොතන කට්ටේ මේ හීනි තැනක් තියෙනවා මහත තැනක් තියෙනවා. මේ මහත තැනට දාන්න පුළුවන් ප්‍රමාණයට තමයි චේන් එක දාගන්නේ. හැමතිස්සෙම චේන් එක ගනිද්දි මේ විදිහට නූල ගන්නවා මෙතනට. එතකොට මහත වට ප්‍රමාණයට හරියන්න තමයි චේන් එක දාගන්නේ. එතකොට අපිට කිසි ගැටලුවක් නැතුව මේ චේන් එක ඇතුලෙන් ආයි සැරයක් අවශ්‍ය නම් ගොතන කට රිංගව ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ පළලට චේන් ටික දාගෙන මම හම්බ වෙන්නම්. මගේ ෆෝන් එකේ පළලට නම් චේන්ස් 10ක් ඇති. මම චේන්ස් 10ක් දාගත්තා. ඊට පස්සේ මේ 10 වෙනි චේන් එකේ ඉඳලා මේ තියෙන 10 වෙනි චේන් එක 1 2යි. ගැනලා මෙතනට ආවා. ඒ කියන්නේ අපි 7 වෙනි චේන් එකට ඇවිල්ලා තියෙනවා. ඒ 7 වෙනි චේන් එක ඇතුළට මන් දාගන්නවා තව ඩබල් ක්‍රොෂේස් දෙකක්. අර පළවෙනියට තියෙන අපි මග ඇරපු චේන්ස් දෙක එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සලකනවා. ඒකට අමතරව තව ඩබල් ක්‍රොෂේස් දෙකක් දාගන්නවා. එතකොට අපේ 7 වෙනි චේන් එක ඇතුලේ ඩබල් ක්‍රොෂේස් 3ක් හැදිලා තියෙනවා. ඊළඟට පළවෙනි චේන් එක දක්වා පළවෙනි චේන් එක අතෑරලා ඉතුරු චේන්ස් ටිකට මම ඩබල් ක්‍රොෂේස් පේලියක් දාගන්නවා. ඒ දානකොටත් හැමතිස්සෙම එකම සයිඩ් එකට මේ චේන් වල අඹර ගන්න නැතුව දාගන්න පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඩබල් ක්‍රොෂේස් අපි දාගන්නවා. ඩබල් ක්‍රොෂේස් ටික දාගෙන අර පළවෙනි පුරුක ගාවේදී අපි හම්බ වෙමු. මම පෙන්නන්නම් මම කොහොමද එතන වැඩ කරන්නේ කියලා. ඔන්න මෙතන මගේ පළවෙනි චේන් එක තියෙනවා. ඒ චේන් එක ඇතුළට මම දාගන්නවා ඩබල් ක්‍රොෂේස් 5ක්. මෙන්න මේ විදිහට පළවෙනි එක දැම්මා. දෙවෙනි එක දැම්මා. ඔය විදිහට ඩබල් ක්‍රොෂේස් 5ක් දාගන්න ඕනේ. 2යි 3යි මම මේ ඩබල් ක්‍රොෂේස් 5 දාගනිද්දිම අර පටන් ගන්නකොට තියෙන ටේල් එකත් ඒකට වීව් ඉන් කරගන්නවා. මෙතන 3ක් දාලා තියෙනවා. ඊළඟට තව 2ක් තමයි තියෙන්නේ. 4යි 5යි ඊට පස්සේ ඉතුරු චේන් ස්පේසස් ටිකේ මේ අපි තනි චේන් එක දාගෙන ආපු හැම තැනටම මුහුණලා ආයි සැරයක් ඩබල් ක්‍රොෂේස් අපි දාගෙන එන්න ඕනේ. ඒක මේ විදිහට අපි දාගමු. මෙන්න මේ විදිහට මේ හැම ස්පේස් එකකටම මම වැරදි තැනට නේද දැම්මේ? ඔව්. මේ හැම ස්පේස් එකකටම ඩබල් ක්‍රොෂේ එක දාගෙන අපි අර හරව ගත්ත තැනදී ආයි හම්බ වෙමු. ඔන්න මම මේ ඩබල් ක්‍රොෂේස් ටික දාගත්තා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපි ඩබල් ක්‍රොෂේස් පටන් ගත්ත තැනට. ඕගොල්ලන්ට මතක ඇති අපි එතනට 3යි දැම්මේ. නමුත් මේ පැත්තේ අපි ඩබල් ක්‍රොෂේස් 5ක් දැම්මා. ඒක බැලන්ස් කරන්න ඊතුරු ඩබල් ක්‍රොෂේස් දෙක මෙන්න මේ විදිහට අර පටන් ගත්ත තැනට අපි දාගන්නවා. 1යි 2යි
ඊට පස්සේ අපි පළවෙනි ඇත්ත ඩබල් ක්‍රොෂේ එක දාගත්තු මේ තියෙන්නේ ඩබල් ක්‍රොෂේ එක. ඒකේ උඩ හැදිලා තියෙන චේන් එක උඩට අපි මේක ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඔන්න මම්මගේ පවුච් එකට අදාළ අඩිය හදාගෙන තියෙන්නේ. ඉතින් මෙහෙම අඩිය හදාගත්තට පස්සේ ඔයගොල්ලොත් ගණනලා බලන්න මේ අඩිය මෙහුම් කීයක් තියෙනවද කියලා. මගේ එකේ නම් මෙහුම් 24ක් තියෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන නූල අනුව ඔයගොල්ලන්ගේ පාවිච්චි කරන පවුච් එකේ ඔයගොල්ලෝ තෝරගත්තු සයිස් එක අනුව මේ මෙහුම් ගාන වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපි දෙවනි වටේට යන්නයි හදන්නේ. දෙවනි වටේට යන්න මම ඉස්සෙල්ලම දාගන්නවා ස්ලිප් ස්ටිච් එකක්. නෑ, මම ඉස්සෙල්ලම දාගන්නවා සිංගල් ක්‍රොෂේ එකක්. සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඒක උඩින් දාගන්නවා එක චේන් එකක්. මේ තමයි මං හදාගත්තු පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඊට පස්සේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මම ස්ටිච් මාකර් එකකින් මේ විදිහට මාක් කරගත්තා. පුරුදු විදිහට මම පාවිච්චි කරේ නූලක්. ඔයගොල්ලන්ට ඉතින් ඇත්ත ස්ටිච් මාකර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මේ මුළු වටේට හැම චේන් ස්පේස් එකක් උඩින්ම හැම චේන් එකක් උඩින්ම ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන්නයි තියෙන්නේ. ඩබල් ක්‍රොෂේස් 24ක් වැටිලා තියෙන්න ඕනේ. මම මේ ඩබල් ක්‍රොෂේස් මගේ එකේ 24 දාගෙන එන්නම් ඕගොල්ලන්ව හම්බ වෙන්න. ඔන්න මම ඩබල් ක්‍රොෂේස් 24ක් දාගෙන තියෙනවා. මේ අන්තිම 24 වෙනි මෙහුම උඩත් මම දාගන්නවා ස්ටිච් මාකර් එකක්. එතකොට ඊළඟ වටේදී අන්තිම මෙහුම හොයාගන්න ලේසි. ඊළඟට අපි මේ දෙක සම්බන්ධ කරගමු පුරුදු විදිහටම ස්ලිප් ස්ටිච් එකකින් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගත්තට පස්සේ සම්බන්ධ කරගත්තු තැන තියෙන ස්ටිච් මාකර් එක අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි වටේට යන්න හදන්නේ. තුන්වෙනි වටේත් ආයි සැරයක් අපි දාන්නේ ඩබල් ක්‍රොෂේස් 24ක්. ඉතින් පුරුදු විදිහටම මෙතනට දාගත්ත සිංගල් ක්‍රොෂේ එකක් දාගෙන උස හදාගන්න එක ස්ටිච් එකක් දැම්මා. අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක හරි. මම මේක මාක් කරගන්නවා ස්ටිච් මාකර් එකකින්. මාක් කරගෙන වටේට ඩබල් ක්‍රොෂේස් දාගන්නවා. ඒ ඩබල් ක්‍රොෂේස් දාගෙන අපි පුරුදු විදිහටමයි ඒ ඩබල් ක්‍රොෂේ වටය සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපේ ෆෝන් එකේ අපි මේ තෝරගත්තු පාට කොච්චර දුරක් යනවද කියලා ඩිසයිඩ් කරන්න. මම මේ පාට මේ ෆෝන් එකේ මෙන්න මෙච්චර විතර දුරකට, ඒ කියන්නේ තව පේලි 2ක් විතර ගොතා ගන්නවා. ඒ පේලි 4 සම්පූර්ණ පේලි 4 සම්පූර්ණ කරගෙන මම එන්නම් ඊළඟ පාටට මාරු වෙන්න. ඔන්න මම 4 වෙනි වටේ අන්තිම මෙහුම ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන මම කලින් වටය කරද්දි මේ අන්තිම මෙහුම මාක් කරගත්තු නිසා ඒක මිස් කරගන්න නැතුව දාගන්න පුළුවන්. මේ විදිහට 24 වෙනි DC එක මම දානවා. දාලා ඒ 24 වෙනි DC එක මාක් කරගන්නවා. මාක් කරගෙන පළවෙනි DC එකට 24 වෙනි DC එක සම්බන්ධ කරගන්නවා. ඒක සම්බන්ධ කරගන්නේ ස්ලිප් ස්ටිච් එකකින්. මේ සම්බන්ධ කරගත්තට පස්සේ අපිට ඒ පළවෙනි මෙහුමේ මාකර් එක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ මාකර්ස් දැමීම අනිවාර්ය නැහැ. ඔයගොල්ලන්ට හොඳ මතකයක් තියෙනවා නම් පැටලෙන්නේ නැහැ කියලා හිතනවා නම් මාකර්ස් නොදා කරගන්න පුළුවන්. වැඩිපුර මාකර්ස් දාගත්තොත් ඒත් පැටලෙන්න පුළුවන්. ඒක නිසා තමන් මාක් කරන්නේ මොනවද කියලා මතක තියාගෙන මාක් කරන්න. ඔන්න මම මගේ ෆෝන් ඊටගේ යට කොටස හදාගෙන ඉවරයි. ඊළඟට මම මේකේ මේ වගේම ප්‍රමාණයක් තව පාටකට මාරු වෙන්න හදන්නේ. ඔයගලන්ට පාටක් මාරු නොවි එකම පාටින් යන්නත් පුළුවන්. මම මේ පෙන්නලා තියෙන සාම්පල් එක මම ෂේඩඩ් නූලක් පාවිච්චි කරලා තියෙන එකම පාටින් එක දිගට ගොතාගෙන ගිහිල්ලා තියෙන්නේ. මම මගේ දෙවනි පාට විදිහට කොළ පාට තෝරගත්තා. තෝරගෙන මම ලෑස්ති වෙන්නේ මේ කොහේ හරි තැනකින් මේ වගේ කෙළවරකින් පටන් ගන්නම්කෝ. කැමති තැනකින් ආයි ඩබල් ක්‍රොෂේස් වලින් පටන් ගන්න. ඉතින් පුරුදු විදිහටම මම සිංගල් ක්‍රොෂේ එකක් දානවා ඉස්සෙල්ලා. ඊට පස්සේ එක ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. එක චේන් එකක් දාගන්නවා.
මේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මම හදලා තියෙන්නේ. ඊළඟට ඒක මාක් කරගන්නවා. මාක් කරගෙන අපිට පුරුදු විදිහටම වටේට ගොතාගෙන එන්න තමයි තියෙන්නේ. වටේට DC24 දාගෙන එනවා. ඉතින් වැඩිපුර නීට්වට තියාගන්න ඕන නිසා මම මේ මැහුම වීවෙන් එකක් කරගන්නේ නෑ වටේ ගොතාගෙන යද්දි. ඒක ඉදි කට්ටකට දාලා අන්තිමට නීට්නස් හැදෙන විදිහට ඉවර කරනවා. මේ විදිහට අපි වටේට මෙමු. ඒ එන ගමන් මම පෙන්නන්නම් අර අන්තිම මැහුමේ මාක එක දාගත්තු එකෙන් අපිට තියෙන ලේසිය ආයිසරයක්. මේ විදිහට මුළු වටේටම දාගමු. මම හරියටම මෙන්න මෙතන මැහුම ගාවට ආවහම පෙන්නන්නම්. ඔන්න අපි මේ මැහුම ගාවට ලං වෙමින් ඉන්නේ. සාමාන්‍යයෙන් මට නම් ගොඩාක් වෙලාවට මේ මැහුම මාක් කරගත්තේ නැත්නම් එතන පේන්නේ නැතුව ගිහිල්ලා පැටලෙනවා. මෙතන නූල හිර කරගත්තාම එහෙම සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවන්. ඒක නිසා ස්ටිච් මාක් එකක් දාලා තිබ්බහම අපිට එතන මග ඇරෙන්නේ පැටලෙන්නේ නැහැ. පිළිවෙලට ගොතාගෙන යන්න පුළුවන්. ඔන්න කලින් මැහුමට ඇවිල්ලා තියෙන. දැන් අපි මේ ස්ටිච් මාක් එක තියෙන තැනට. ඒ කියන්නේ කලින් වටේ අවසාන කරපු මැහුම තියෙන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට මේ මැහුම මග ඇර ගන්න නැතුව අපිට දිගටම අපේ ගෙතුම ගොතාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගොතලා අපි මේකෙත් අන්තිමට සම්බන්ධ වෙන තැනදී හම්බ වෙමු. මම එතනත් ස්ටිච් මාක් එකක් දාලම පෙන්නන්නම්. ඔන්න මම අන්තිම 24 වෙනි DC එකක් දැම්මා. ඊළඟට අපි සම්බන්ධ කරගන්න හදන්නේ. මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගන්න කලින් මම මෙන්න මෙතනට ස්ටිච් මාක් එක දාගන්නම්. එතකොට මම අර කලින් කිව්වා වගේ අපිට දිගට ගොතාගෙන යද්දි මේ මැහුම බැරි වෙලා හරි මග ඇරෙන්නේ නැහැ. මේ විදිහට සම්බන්ධ කරගත්තා. පළවෙනි මැහුමේ ස්ටිච් මාක් එක අයින් කරගන්න පුළුවන්. ওই විදිහට තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ එළියට පේන්නේ අපේ නොපිට. මොකද අපි මූණ දිහා බලාගෙන වැඩ කරන්නේ මේ ඇතුළනේ. ඇතුළ තමයි හොඳ පිට. අපි අන්තිමට ඒක හොඳ පිටට හරවගමු. මේ මගේ ෆෝන් එකට මේ විදිහට තමයි තියෙන්නේ. මම මේ වගේ කොළ පාටින් තව පේලි දෙකක් දාගන්නම්. මේ වර්ණ දාගන්න විදිහ කොච්චරක් දාගන්නවද කියලා ඔයගොල්ලන්ට තීරණය කරගන්න පුළුවන් කොච්චරක් කොහොම දානවද කියලා. මට හිතන විදිහට තමයි මේ දාගෙන යන්නේ. ඔන්න අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකේ වටේට දැම්මා. පුරුදු විදිහටම ස්ටිච් එක මාක් කරගත්තා. ඊට පස්සේ වටේට ගොතා ගන්නවා. මේ විදිහට තව වට දෙකක් ගොතාගෙන මං එන්නම්. ඔන්න මම මේ වටේ ගොතාගෙන ගොතාගෙන ෆාස්ටන් ඔෆ් කරගෙනම ආවා. මේ මාක් කරලා තියෙන්නේ මම ගොතපු අන්තිම මැහුම. මේ මාක් කරලා තියෙන්නේ මම ගොතපු අන්තිම මැහුම. ඉතින් කලිනුත් කිව්වා වගේ මේ තියෙන්නේ හොඳ පිට, මේ තියෙන්නේ ඇතුළට යන්න ඕනේ නොපිට. ඉතින් තව දෙයක් කියන්නම්. මම මේක ඉක්මනට ඉවර කරන්න ඕන නිසායි මම පුද්ගලිකව කැමති නිසායි ඩබල් ක්‍රොෂේ තමයි පාවිච්චි කරේ. නමුත් මේක ගොතන්න ඕගොල්ලන්ට සිංගල් ක්‍රොෂේ එක හෝ එහෙම නැත්නම් half double crochet පාවිච්චි කරන්න පුළුවන්. half double crochet single crochet වගේ ගොතනවා නම් අඩිය ගනිද්දි අඩිය ගැන සැලකිලිමත් වෙන්න. අඩිය ප්‍රමාණයට වඩා චුට්ටක් දිගට ගන්න වේවි මැහුම කොට වෙන විදිහට. අපි ඊළඟ වටේට යමු. ඊළඟ වටේට මම තෝරගන්නවා තව පාටක්. මම තෝරගෙන තියෙන්නේ රෝස පාට. මම මේ රෝස පාටෙන් පටන් ගන්නවා පුරුදු විදිහටම ඩබල් ක්‍රොෂේ එකකින්. ඩබල් ක්‍රොෂේ එක පටන් ගත්තේ එක සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඒක උඩින් තව චේන් එකක් දාලා. ඊට පස්සේ මුළු වටේම ගොතාගෙන යනවා. ඒ යන්න කලින් මම මෙතන මාක් කරගන්නම්. මේ පළවෙනි වටේ රෝස පාට වටේ ගෙතුවට පස්සේ අපේ ෆෝන් නීටගේ පුංචි වෙනස්කමක් වෙනවා. කට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වටේ සම්පූර්ණයෙන් ගොතාගෙන මම ඔයගොල්ලන්ව හම්බ වෙන්නම් කොහොමද කට හදන්නේ කියලා පෙන්වන්න. මම ඔන්නේ මේ වටේ ගොතාගෙන තියෙන්නේ අපේ ෆෝන් එකේ. දැන් මේ විදිහට තිබ්බම මෙතනින් තමයි මම කට හදාගන්න හදන්නේ. ඉතින් මේ වටේදී චුට්ටි වෙනසක් වෙනවා.
මගේ නම් මං අර පටන් ගැනීම හැටියට කොහොමත් සයිඩ් එකෙන් තමයි ඉවර වෙලා තියෙන්නේ. ඔගොල්ලන්ගේ පවුච් එකෙත් සයිඩ් එක හොයාගන්න මේ විදිහට නමලා හොයාගන්න පුළුවන්. සයිඩ් එක හොයාගෙන ඒ සයිඩ් එකේ ඉඳන් මාක් එකක් කැමති නම් දාගන්න. අපි කට යන්නේ මේක ඉස්සරහා හැරෙව්වහම කෙළවරේ තියෙන චේන්ස් දෙක ඇරලා ඉතුරු චේන්ස් ටික මගේ නම් තියෙනවා 1 2 මගේ තියෙනවා මම මෙතනට එකක් දානවා 1 2 3 4 5 6 7 8ක් ඒ චේන් ස්පේස් 8ට අපි යන්නේ normal chain එකක් මම එක පෙන්නන්නම් මං අපේ පළවෙනි මෙතන සම්බන්ධ කරගන්න එක සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් දාගත්තා ඒක මාක් කරගන්නවා ඊට පස්සේ තව සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා මෙතනදී ඔගොල්ලෝ පටන් අරන් තියෙන විදිහ අනුව සිංගල් ක්‍රොෂේස් කීයක් දානවද කියලා වෙනස් වෙන්න පුළුවන් ඊළඟට මම මගේ චේන්ස් 8 දාගන්නවා 1 2 3 4 5 6 7 8 ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි ඊළඟට මම පටන් ගන්න ඕනේ මේ විදිහට normal chains 1 2 3 4 5 6 7 8යි chains 8ක් දාගත්තා ඒ චේන්ස් 8ට හරියන්න 1 2 3 4 5 6 7 8ක් ඇරියා මෙතන ඉඳන් සිංගල් ක්‍රොෂේ එකක් තමයි දාගෙන යන්න ඕනේ. ওই විදිහට මුළු වටේටම සිංගල් ක්‍රොෂේස් දාගෙන අපි සිංගල් ක්‍රොෂේස් පටන් ගත්ත තැනදී ආයි හම්බ වෙමු. ඔන්න මම මේ වටේ ගොතාගෙන තියෙන්නේ එතකොට මේ මුළු වටේට උඩ ගැනලා බැලුවොත් තියෙන්න ඕනේ චේන්ස් 24ක් මොකද ඒ චේන්ස් ගානේ වෙනසක් වෙලා නැහැ මේ විදිහට කට හැදිලා තියෙන්න ඕනේ. ඉතින් ඒ කටට දාලත් බලන්න ෆෝන් එක දාන්න පුළුවන්ද කියලාත්. මගේ නම් දාන්න පුළුවන්. එහෙම බැරි වෙලා හරි දාන්න ඉඩ නැත්තම් ආයෙසරයක් ලිහලා මෙන්න මේ කට කොටස ලොකු කරගන්න. අපි ඊළඟට ආයෙසරයක් දාන්නේ ඩබල් ක්‍රොෂේස් මෙතනින්ම සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා එක චේන් එකක් දැම්මා උස ගත්තා උස අරගෙන මම මේක මාක් කරගන්නවා මාක් කරගෙන අපි පුරුදු විදිහටම ඩබල් ක්‍රොෂේස් දාගෙන එන්න ඕනේ මම මෙතන චේන් වලක් තියෙන හින්දා ඒක දානකොට විශේෂයෙන් පෙන්නන්නම් අපි දැන් චේන් එකට තමයි යන්න හදන්නේ චේන් එකේ තෝරගන්න මොන ආම් එකටද දාන්නේ කියලා මම නම් මේ උඩ තියෙන টොප් ආම් එකට තමයි දාගෙන එන්න හදන්නේ මෙන්න මෙතන টොප් එකට චේන් එකේ ආම්ස් තුනක් තියෙනවා මේ චේන් එකක මෙහෙම ගත්තාම මේ තියෙන ආම්ස් වලට නම් කියනවා මේකට කියනවා ෆ්‍රන්ට් ලූප් එක කියලා ෆ්‍රන්ට් টොප් ලූප් එක බැක් টොප් ලූප් එක බොටම් ලූප් එක ඉතින් මම දාන්න හදන්නේ ෆ්‍රන්ට් ලූප් එකට ඩබල් ක්‍රොෂේ එක ගානේ අපේ මුළු චේන් ස්පේස් එක පුරා ඩබල් ක්‍රොෂේස් දාගන්නවා මෙන්න මේ විදිහට දෙවැනි එකටත් දාලා පෙන්නන්නම් ඉතින් ওই විදිහට මුළු වටේම ඩබල් ක්‍රොෂේස් ටික දාගෙන එන්න තමයි තියෙන්නේ මුළු වටය ඩබල් ක්‍රොෂේස් දාගත්තට පස්සේ ඒ වටේ ඩබල් ක්‍රොෂේස් 24ක් තියෙන්න ඕනේ. මගේ නම් 24ක් තියෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ මෙන්න මේ පටන් ගන්නමේදී පළවෙනි දෙවෙනි වටේදී ආපු ඩබල් ක්‍රොෂේස් මෙහුන් ගාන මෙතනදිත් තියෙන්න ඕනේ. අපි මේ වටය සම්පූර්ණ කළා ඊළඟට හම්බ වෙමු. මේ විදිහට තමයි තියෙන්නේ. අපි ඊළඟට මේක ඩික්‍රීස් කරන්න හදන්නේ. ඒ කියන්නේ ටික ටික අකුලන්න හදන්නේ. ඉතින් පාඩම වඩා පැහැදිලි වෙන්න අපි ඩික්‍රීසස් කරන පළවෙනි වතාව හින්දා මම මේක මෙතනින් කපලා ඊළඟ වටය මේ පාටින්ම පටන් ගන්නවා. නමුත් පටන් ගන්නවා හරියටම මේ වගේ මැද තැනකින්.
ඔයගොල්ලන්ට ටිකක් පුරුදු වුණාම මෙහෙම කපන්නේ නැතුව මේක කරගෙන යන්න පුළුවන්. මම මේක කැපුවේ පාඩම වැඩිපුර පැහැදිලි වෙන්න. මම මෙතනට දාගන්නවා ඩබල් ක්‍රොෂේ එකක්. අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මේ විදිහට දාගෙන මම මේක මාක් කරගන්නවා. ඊළඟට මම මේකේ මේ කෙළවරේ මෙතනට යනකොට ඩික්‍රීසස් 3ක් කරන්න හදන්නේ. ඩික්‍රීසස් 3ක් කරනවා කියලා කියන්නේ මේ මැහුන් දෙක ගානේ එකට අල්ලලා එක ඩික්‍රීස් එකක් කියලා කියන්නේ මැහුන් දෙකක් එකට අල්ලලා එක මැහුමක් යොදනවා කියන එක. ඒ කියන්නේ දැන් මං ඩික්‍රීසස් 3ක් කරනකොට මේ කෙළවරේ මැහුන් 6ක් මේකට අහු වෙනවා. ඒ මැහුන් 6 මොකක්ද කියලා මතක තියාගෙන මේ මැහුන් 6 පටන් ගන්න තැන දක්වා අපි යමු ඩබල් ක්‍රොෂේස් වලින්. මගේ නම් මේ මැහුන් 6 පටන් ගන්න තැන දක්වා යන්න තියෙන්නේ ඩබල් ක්‍රොෂේස් 3යි. මේ විදිහට ඔන්න මම මේ ඩබල් ක්‍රොෂේස් ටික දාගත්තා. ඊළඟට අපි DC වලින් ඩබල් ක්‍රොෂේ ඩික්‍රීස් එකක් කරන්න හදන්නේ. ඕගොල්ලෝ වෙන වීඩියෝ බලද්දි ඩික්‍රීස් කියලා කිව්වොත් එහෙම නැත්නම් DC ටොග් එකක් DC දෙකක් together කියලා කිව්වොත් ඒ කියන්නේ මේ ඩික්‍රීස් එක. මේ විදිහට අපි පළවෙනි මැහුම ඇතුලෙන් දාගන්නවා ඩබල් ක්‍රොෂේ එකක්. ඊළඟට මේක එක සැරයක් පන්න ගන්නවා. දෙවැනි මැහුම ඇතුලෙනුත් දාගන්නවා ඩබල් ක්‍රොෂේ එකක්. දෙවැනි මැහුම ඇතුලෙනුත් ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. එක සැරයක් පන්න ගන්නවා. මෙතන හැදිලා තියෙනවා 3ක් ලූප්ස් 3ක්. ඒ ලූප්ස් 3 යා කර ගන්නවා. හරියටම අපි ක්ලස්ටර් එකක කරපු දෙයමයි. ඊළඟට ඊළඟ මැහුන් දෙක මේ විදිහට එක ඩබල් ක්‍රොෂේ එකක් දෙකකට පන්න ගත්තා. ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දැම්මා. ඒකෙත් දෙකක් පන්න ගත්තා. ගෙතුම් කටුව උඩ 3ක් හැදිලා තියෙනවා. මේ 3 එකවර පන්න ගන්නවා. අපේ දෙවෙනි ඩික්‍රීස් එකත් මම කරා. ඊළඟට තුන්වෙනි ඩික්‍රීස් එකට යන්න හදන්නේ. ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. දෙපාරක් පන්න ගත්තා. එකපාරක් පන්න ගත්තා. දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක දැම්මා. එයාවත් එකපාරක් පන්න ගත්තා. ඊළඟට මේ තුන් දෙනාවම පන්න ගත්තා. ඔන්න මන් ඩික්‍රීසස් 3ක් කරලා තියෙන්නේ. මං ආයිසරයක් අවසාන ඩික්‍රීස් එක පැහැදිලි කරන්නම් පෙන්නන්නම්. ඉතින් ඩික්‍රීස් එක කරද්දි මට වුණා වගේ මෙතන ලූප් එක ලොකු වෙන්න පුළුවන්. ලොකු කරගන්න එපා. ලූප් එක සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න උත්සාහ කරන්න. මේ විදිහට පළවෙනි ඩික්‍රීස් එක දෙවෙනි එක. ඔන්න අපි මෙතන ඩික්‍රීසස් 3ක් කරගෙන තියෙනවා. හරියටම ක්ලස්ටර්ස් 3ක් කරගෙන තියෙනවා වගේම තමයි. ඉතින් ඊළඟ චේන් එකේ ඉඳන් පුරුදු විදිහට ඩබල් ක්‍රොෂේස් එනවා. අපි ආයිසරයක් මෙන්න මේ කෙළවරේදී අන්තිම 6 මාක් කරගෙන අන්තිම 6 මතක තියාගෙන ඉඳලා ඒ 6 ඩික්‍රීසස් 3ක් කරමු. මේ විදිහට එනවා. මම මේ මුල්ලේ ඩික්‍රීස් එක කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. පුරුදු විදිහටම ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. එක සැරයක් පන්න ගත්තා. දෙවෙනි ඩබල් ක්‍රොෂේ එකක් දාගත්තා. එක සැරයක් පන්න ගත්තා. මේ උඩ හැදිලා තියෙන තුනම ක්ලස්ටර් එකක් විදිහට එකට ගොතා ගත්තා. ඊළඟට දෙවෙනි ඩික්‍රීස් එකත් ඒ විදිහටමයි ඩබල් ක්‍රොෂේ එක භාගයට දාගත්තා. දෙවෙනි ඩබල් ක්‍රොෂේ එකත් භාගයට දාගත්තා. ඒක සම්පූර්ණ කරගත්තා. මේ විදිහටම තුන්වෙනි එකත් කරගමු. කරගෙන ඉතුරු චේන්ස් ස්ටොප්ස් ටික අපි DC වලින් සම්බන්ධ කරගෙන මේ වටේ සම්පූර්ණ කරගෙන මම එන්නම්. ඔන්න ඒ වටේ සම්පූර්ණ කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති හැඩය ඇකිලෙන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. ඊළඟට දැන් මෙතනදී කෙලවරක් තියෙනවනේ. මේ කෙලවරේ අපි යමු මෙතනින් පටන් අරගෙන යන ඩබල් ක්‍රොෂේ එකෙන්
පුරුදු විදිහටම ඩබල් ක්‍රොෂේ එකෙන් පටන් ගත්තා. මම දාගන්නවා ඩබල් ක්‍රොෂේස් ඊළඟට මේකේ කෙලවරේ මේ උඩ තියෙන මැහුන් තුන එකට අල්ලලා අපි එක ඩික්‍රීස් එකක් කරමු. තව ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. ඊළඟට මේ මැහුන් තුනම එකට අල්ලලා එක ඩික්‍රීස් එකක් කරනවා. මෙන්න මේ විදිහට 3DC together විදිහට තමයි මේ ඩික්‍රීස් එක හඳුන්වන්නේ. හරියටම ක්ලස්ටර් එකක ඉවර වෙන විදිහට තමයි DC තුනක් එකට ගෙතෙනවා. ඔන්න ඔය විදිහට. ඊළඟට පුරුදු විදිහටමයි ඩබල් ක්‍රොෂේස් දාගන්නවා. අනිත් මුල්ලේ චේන්ස් 3 දක්වා ඩබල් ක්‍රොෂේස් එනවා. මේ විදිහට මම කෙලවරේම ඩබල් ක්‍රොෂේස් වලට ලඟ වෙමින් ඉන්නේ. මේ තියෙන්නේ තුන තව එක ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟට අර තුන් දෙනාවම එකට අල්ලලා තනි ඩබල් ක්‍රොෂේ එකක් යන්න තමයි තියෙන්නේ. මේ විදිහට පළවෙනි එක්කෙනා, දෙවෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනා. මේ කට්ටියවම එකට ගැට ගහගත්තා. ඊළඟට ඉතුරු චේන් ස්පේසස් ටික වලට ඩබල් ක්‍රොෂේස් අපි දාගන්නවා. දාගෙන වටය සම්පූර්ණ කරගමු. ඔන්න මම ඒ වටේ සම්පූර්ණ කරගෙන තියෙන. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් තව ඩික්‍රීස් එකක් මෙතන කරගන්න පුළුවන්. මම එහෙම කරගන්නේ නැහැ. මම මේක ඉදිකට්ටට දාලා මහ ගන්නවා. ඔන්න මම මගේ ෆෝන් එකේ නොපිට පැත්තේ එල්ලි තිබ්බ නූල් කෑලි ඔක්කොම ඇතුළට දාලා ෆිනිෂ් කරගත්තා. ඊළඟට හොඳ පිට හරව ගමු. මේ විදිහට හොඳ පිට හරව ගන්න තමයි තියෙන්නේ. එහෙම හරවගෙන ඊළඟට අපි ලෑස්ති වෙන්නේ මෙයාගේ කට සම්පූර්ණ කරගන්න. මම ඒකත් කරන විදිහ පෙන්නන්නම්. මම එයාගේ කට ගොතන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ පාට තද රෝස පාට. ඉතින් කට ගොතද්දී අපි හොඳ පිටෙන් තමයි දැන් ගොතාගෙන යන්න හදන්නේ. කටේ මේ කෙලවර. ඔයගොල්ලන්ට පේනවා ඇති කටේ කෙලවර මේ විදිහට අපිට මැහුම හොයා ගන්න පුළුවන්. මෙන්න මෙතන මැහුම හොයාගෙන අපි මේ මැහුමට සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක් දාමු. ඉන්ක්‍රීස් එක සිංගල් ක්‍රොෂේස් 3කින් තමයි මම දාන්නේ. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක විදිහට මම මේ චේන් එක සලකන්නේ නැහැ මේ වෙලාවේදී. එක ස්ලිප් ස්ටිච් එකක් දාගත්තා. ඊළඟට මම දාගන්නවා මම පළවෙනි ඉන්ක්‍රීස් එක විදිහට සලකන සිංගල් ක්‍රොෂේ එක. මේ තියෙන්නේ ඒක. ඒක දාගෙන ඒ පළවෙනි මැහුමට මම ස්ටිච් මාකර් එක දාගත්තා පුරුදු විදිහටම නූල් කෑල්ලක්. ඊළඟට දෙවනි සිංගල් ක්‍රොෂේ එකත් ඒ සිදුරටම දාගන්න. ඊට පස්සේ තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකත් ඒකටම දාගන්න. ඔන්න අපි එතන කට කෙලවරේ ඉන්ක්‍රීස් එකක් කරලා තමයි තියෙන්නේ. ඊළඟට කට වටේට මේ තියෙන චේන්ස් වලට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන්න තියෙන්නේ. ඒ දාගෙන ගිහිල්ලා ඊළඟ කට කෙලවර එනකොට මම පෙන්නන්නම් එතනත් මම සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක් කරගන්න විදිහ. ඔන්න මම ඊළඟ කට කෙලවරටත් ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන සිංගල් ක්‍රොෂේස් 3කින් ඉන්ක්‍රීස් එකක් කරගන්නවා මේ කට කෙලවරත්. මෙන්න මේ විදිහට. සිංගල් ක්‍රොෂේස් 3ක් දාගත්තා. එතකොට එතන අර පොඩ්ඩක් ෆෑන් එක වගේ විහිදෙන්න පටන් ගන්නවා. ඊළඟට ඊළඟ චේන් එකට පුරුදු විදිහටම සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා.
ඊළඟ චේන් එකටත් දැන් මෙතනදී අපි කලින් ගොතාගෙන ආපු චේන් එක උඩින් කට ගොතාගෙන ආවේ. එතකොට ඒ චේන් එකේ බාහු දෙකක් අපිට අහු වෙනවා. ඒ බාහු දෙක අල්ලලා තමයි අපි සිංගල් ක්‍රොෂේ එක දාගන්නේ. ওই විදිහට කට වටේටම සිංගල් ක්‍රොෂේ එක දාගෙන මම අන්තිම මැහුමේදී ඔයගොල්ලන්ව හම්බ වෙන්නම්. එතරම්දී පුංචි දෙයක් තියෙනවා අපි මතක තියාගන්න ඕනේ. ඔන්න මම මගේ අන්තිම සිංගල් ක්‍රොෂේ එකටත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම අන්තිම එකේදී මතක ඇතුව දැන් ඩබල් ක්‍රොෂේස් එහෙම කරද්දී නම් මතක ඇතුව මේක මාක් කරගන්න ඕනේ නැහැ. නමුත් සිංගල් ක්‍රොෂේ එකකදී අපි ළඟ සිංගල් ක්‍රොෂේස් දාද්දී මැහුම් තද වෙනවා. එතකොට අපිට කොහෙත්ම ඒ ඉවර කරපු තැන එහෙම හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් අන්තිම මැහුමයි මුල් මැහුමයි මාක් කරගන්නවා. ඔන්න මම අන්තිම මැහුමත් මාක් කරගත්තා. ඊට පස්සේ මුල් මැහුමත් එක්ක මේක ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්නවා. ඒ සම්බන්ධ කරගත්තට පස්සේ අපිට පුළුවන් මුල් මැහුමේ දාපු ස්ටිච් මාකර් එක පොඩ්ඩකට ගලවලා පැත්තකින් තියන්න. ඊළඟට අපිට අපි හදන්නේ දෙවනි වටේ පළවෙනි මැහුම දාන්න. මෙතනදී අපි අමිගුරමි කියන ක්‍රොෂේ ටෙක්නික් එකේදී ක්‍රොෂේ වල තියෙන අමිගුරමි කියන ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අමිගුරමි වලදීත් මේ වටය සම්බන්ධ කරපු තැන නොපෙනෙන්න මම පාවිච්චි කරන්නේ මේ විදිහ. මේ ලූප් එක තියෙනවා අපේ ගොතන කට්ට උඩ. ඊළඟට මෙතන මේ ඒ අදාළ පළවෙනි චේන් එක ඇතුළෙන්ම ගොතන කට්ට දාලා ගොතන කට්ට උඩට ලූප්ස් දෙකක් ගන්නවා. ඊට පස්සේ ඒ සිංගල් ක්‍රොෂේ එක සම්පූර්ණ කරගන්නවා. ඉතින් මේක තමයි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක විදිහට සලකන්නේ. ඊට පස්සේ එතනට ස්ටිච් මාකර් එක දාගන්නවා. ඒ ස්ටිච් මාකර්ස් දෙක මේ ස්ටිච් මාකර්ස් දෙක දාගන්න එක හරිම වැදගත්. ඊළඟට අපි කලින් වටේ දාගෙන ආපු හැම සිංගල් ක්‍රොෂේ එකක් උඩටම සිංගල් ක්‍රොෂේස් දාගෙන යන්න තමයි තියෙන්නේ. මේ වටේදී ඉන්ක්‍රීසස් මුකුත් නැහැ. අර කලින් වටේ ඉන්ක්‍රීස් කරගත්තු ඒවා උඩිනුත් අපි සිංගල් ක්‍රොෂේස් දාගෙන එනවා. ඉතින් මේ වටේම සිංගල් ක්‍රොෂේස් දාලා මේ වටයත් සම්බන්ධ වෙන තැනදී මම ඕගොල්ලන්ව හම්බ වෙන්නම්. ඔන්න මම අන්තිම මැහුමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අන්තිම මැහුම කොතනටද දාන්න ඕනේ කියලා මේ මාකර් එක නිසා අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අන්තිම මැහුම දාගත්තා. දාගෙන කලින් මාකර් එක ගලවලා අරගෙන මෙතන අන්තිම මැහුමට මම දාගන්නවා. මේ විදිහට. ඊළඟට ඒ අන්තිම මැහුමයි මුල්ම මැහුමයි ස්ලිප් ස්ටිච් එකකින් මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මුල්ම මැහුමේ ස්ටිච් මාකර් එක ගලවන්න පුළුවන්. කලින් විදිහමයි මේ ලූප් එක තියාගෙන මෙතන හිස් තැනට දාලා ලූප් එක උඩින් සිංගල් ක්‍රොෂේ එකට දෙකක් ගත්තා. එක පන්න ගත්තා. ඊළඟට ඒක පළවෙනි මැහුම විදිහට සලකලා එතනට ස්ටිච් මාකර් එක දාගන්නවා. ඉතින් මේ විදිහට මේ ක්‍රමයට තව වට දෙකක් ගොතා ගන්න ඕනේ. මම මේ වට දෙක ගොතාගෙන එන්නම් අන්තිම වටය පෙන්වන්න. ඔන්න මම මගේ ෆෝන් එකේ කටේ වට 4ක් ගොතාගෙන තියෙන්නේ. දැන් 5 වෙනි වටේට යන්න තමයි හදන්නේ. 5 වෙනි වටේදී පුංචි වෙනස්කමක් තියෙනවා. අපි 5 වෙනි වටේදී කට දෙපැත්තේ කෙළවරේ ස්ටිචස් දෙකක් අල්ලලා එක ඩික්‍රීස් එකක් කරනවා. ඉතින් මේ පැත්තේ නම් කට කෙළවර අන්තිමට මට හම්බ වෙන්නේ. මම ඒක නිසා මේ දක්වා සිංගල් ක්‍රොෂේස් වලින් ගොතාගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්වන්නම් කට කෙළවරේ ඩික්‍රීස් එක කරන විදිහ. ඔන්න අපි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දැම්මා. දාලා මාකර් එක දාගත්තා. ඊට පස්සේ අනිත් හැම ස්ටිච් එකකටම මේ විදිහට සිංගල් ක්‍රොෂේස් දාගමු. මේ අපේ ෆෝන් එකේ ඇඟ කොටස ඕගොල්ලන්ට කැමති ස්ටිචස් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙක් ඉගෙනගෙන තියෙනවා ක්ලස්ටර්ස් ඉගෙනගෙන තියෙනවා පොප්කෝන් ස්ටිච් එක ඉගෙනගෙන තියෙනවා. එතකොට සිංගල් ක්‍රොෂේ ඩබල් ක්‍රොෂේ වගේ විවිධාකාර ක්‍රම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ ක්‍රම එකතු කරලා ඇඟ කොටස සම්පූර්ණ කරන එක කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි කට මේ විදිහට බිග් මවුත් එකක් ගන්නවා නම් මේ වගේවට ගොඩාක් වෙලාවට මේ
USA වල නම් big mouth pouches කියනවා. එහෙම නැත්නම් phone eaters කියනවා. මේ වගේ ලොකු ඇඹරුණ කටක් ගන්නවා නම් අපි මෙන්න මේ කට කොටස කරන්න, ඇඟ කොටස කරන්න මොනවා කරත් කට කොටස කරන්න අනිවාර්යෙන් සිංගල් ක්‍රොෂේ එකෙන් යන්න ඕනේ. මේ මම කරා වගේ. මම කටේ කෙලවරට ඇවිල්ලා තියෙන්නේ. එතන ඩික්‍රීස් එකක් කරනවා. මේ විදිහට පළවෙනි එක ගත්තා, දෙවෙනි එක ගත්තා. ඒ දෙන්නම එකට එකතු කරලා ගෙතුවා. ඩික්‍රීස් එකක් කරලා තියෙන්නේ. ඒ විදිහටම එක ඩික්‍රීස් එකයි ඊළඟට වටේට සිංගල් ක්‍රොෂේස් තමයි යන්නේ. ඉතින් මුළු වටේම සිංගල් ක්‍රොෂේස් ගිහිල්ලා කටේ අනිත් කෙළවරේදී ආයි සැරයක් එක ඩික්‍රීස් එකක් කරලා මේක සම්පූර්ණ කරගමු. එතකොට අපේ ෆෝන් නීටගේ එහෙම නැත්නම් මේ පවුච් එකේ කට අපි ගොතලා ඉවර වෙනවා. ඒ කට ගොතලා ඉවර වුණාට පස්සේ අපි යන්නේ අත්වලටයි කකුල් වලටයි. අත් දෙකේ කකුල් දෙකේත් අපි කරන්නේ එකම ටෙක්නික් එක මේ පාවිච්චි කරනවා වගේ සිංගල් ක්‍රොෂේස් වලින් තමයි සම්පූර්ණයෙන් යන්නේ. ඒ කියන්නේ අමිගුරමි කියන ක්‍රොෂේ වල අමිගුරමි කියලා හඳුන්වන කලාපය තමයි ආවරණය කරන්න අපි පටන් ගන්නෙ. ඉතින් ඔන්න මම කෙලවරට ලං වෙමින් ඉන්නේ. කෙලවරේ මෙතන දෙන්න ඉන්නවා. ඒ අන්තිම දෙන්න එකට එකතු කරලා ඩික්‍රීස් එකක් මේ විදිහට කරනවා. ඊළඟට සිංගල් ක්‍රොෂේ එක ස්ලිප් ස්ටිච් එකකින් මේගොල්ලන්ව සම්බන්ධ කරගන්නවා. ඔන්න මම කට ගොතලා ඉවරයි. අපිට පුළුවන් මාක්ස් ඔක්කොම අයින් කරන්න. අයින් කළා මම මේක කපලා මේ විදිහට ඇදලා දානවා. ඊට පස්සේ මේක වීවින් එකක් කරගන්න පුළුවන්. මම මේ මොහොතේ කරලා පෙන්නන්නේ. ඉතින් මේ තියන්නේ අපේ ෆෝන් නීටගේ කට. මේ කට අපිට මෙන්න මේ විදිහට රෝල් කරගන්න පුළුවන්. ඔන්න ඔහොම. මේ සිදුර ඇතුලෙන් අපිට ෆෝන් එක දාන්න ගන්න පුළුවන්. මේ විදිහට තමයි බිග් මවුත් කෙනෙක් හැදෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු අත් කකුල් හදාගන්න විදිහ. මම එක කකුලක් හදාගෙන තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. මේ විදිහට තමයි මම කකුලේ පාට තෝරගත්තේ. මම එක කකුලක් හදලා තියෙනවා. මම අතක් හදලා පෙන්නන්නම්. අත හදන්න මම පාවිච්චි කරනවා මේ ඔළුවට ගත්තු පාට, ලාරෝස පාට. ඔළුවට ගත්තු නූලම තමයි මම අත හදන්න පාවිච්චි කරන්නේ. ඔයගලන්ට මතක නම් අපි ඔළුව හදන්න ගත්තේ මිලිමීටර් 5 කටුව. නමුත් දැන් මේක ටිකක් හිරට ගෙතෙන්න ඕනේ ගෙතුමක් නිසා මම එම නූලටම මිලිමීටර් 4 කටුව තමයි ඊළඟට පාවිච්චි කරන්නේ. අපි පුරුදු විදිහටම මැජික් රින් එකක් හදා ගන්නවා. මැජික් රින් එක ඇතුළට දා ගන්නවා එක චේන් එකක් මේ විදිහට. ඒ චේන් එක මම මැහුමක් විදිහට සලකන්නේ මේ වෙලාවේදී. ඊළඟට පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දා ගන්නවා. දාගෙන පුරුදු විදිහටම ඒ සිංගල් ක්‍රොෂේ එක මාක් කරගන්නවා. මේ අපේ පළවෙනි එක මාක් කරගත්තා. ඊළඟට මම මේක ඇතුළට සිංගල් ක්‍රොෂේස් 6ක් දානවා. ඔක්කොම එකතුව 6ක් වෙන්න. 1යි 2යි දැන් දෙකක් තියෙනවා. 3යි 4යි 5යි 6යි 6ක් දාගෙන තියෙන්නේ. ඊළඟට මැජික් රින් එක අදිනවා. ඇදලා මම 6 වෙනි මෙතන අන්තිම මැහුමත් මාක් කරගන්නවා. මාක් කරගෙන අපි මෙතනට සම්බන්ධ කරගමු ඒ ලූප් එක ස්ලිප් ස්ටිච් එකකින්. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන මම මෙතන
ස්ටිච් මාක් එක පොඩ්ඩකට අයින් කරගන්නවා. ඊළඟට අපි එතනට පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාන්න තමයි හදන්නේ. මේ විදිහට පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගන්නවා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගත්තා, ස්ටිච් මාක් එක දාගත්තා. දෙවනි වටේ මැහුන් 12ක් තියෙන්න ඕනේ. මේ එක චේන් එකක් උඩට සිංගල් ක්‍රොෂේස් දෙක ගන්න. අපි පළවෙනි එක දැම්මා, දෙවනි එක දැම්මා. 2යි 3යි 4යි ওই විදිහට වටේම ගොතලා ගොතනකොට මතක ඇතුව මැහුම් ගාන ගනින්න 12ක් තියෙන්න ඕනේ. වටේම ගොතලා අපි අන්තිම මැහුමේදී හම්බ වෙමු. ඔන්න මං ඇවිල්ලා තියෙන ස්ටිච් මාක් එකේ අන්තිම මැහුම වැටෙන්න ඕනේ තැනට. එතන මැහුම් දෙකක් වැටෙන්න ඕනේ. මොකද අපි එක මැහුමට දෙක ගානේ දානවා 12ක් වෙන්න. ඉන්ක්‍රීස් එකක් තමයි කරේ. මේ ඉන්ක්‍රීස් වටේ ඉවර කරලා මම මේ ස්ටිච් මාක් එක ගලවලා මෙතන අන්තිම මැහුම මාක් කරගන්නවා. ඊට පස්සේ අපි අර පළවෙනි මැහුමට සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. ඒක ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්නවා. දැන් ඔන්න ඉන්ක්‍රීස් කරන වටේ ඉවරයි. අපි වට දෙකක් ගොතලා තියෙන්නේ. ඊළඟ වට දෙකේ අපි ස්ටිචස් 12 ගාන ඉන්ක්‍රීස් මුකුත් වෙන්නේ නැහැ. අර දාපු ගානම නැවත සැරයක් ස්ටිචස් 12 ගානේ වට දෙකක් දාගන්නවා. අපි පළවෙනි මැහුම දැම්මා. මම මැහුම් කීපයක් දාලා පෙන්නන්නම්. ඊළඟට වට දෙකම ගොතලා හම්බ වෙන්න. පළවෙනි මැහුම දැම්මා. දෙවනි මැහුම දෙවනි චේන් එකට දැම්මා. 2යි 3යි ওই විදිහට ගන්නෙමින් 12ක් දැම්මද කියලා බලන්න මේ වටේ ඉවර වෙද්දි. ඒ වගේ වට දෙකක් ගෙතෙන්න ඕනේ. මම මේ වට දෙක ගොතලා හම්බ වෙන්නම්. ඔන්න මම මේ වට දෙක ගොතාගෙන ආවා. එතකොට ඔක්කොම වට 4ක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති කෝප්පයක් වගේ හැදිලා තියෙන්නේ. මේ කෝප්පේ වගේ හැදුනට පස්සේ අපි මෙතනට ස්ටෆින් එක පුරව ගන්න ඕනේ. මගේ ගාව මේ වගේ පොලියස්ටර් ස්ටෆින් එකක් තමයි මම දාන්නේ. ඔයගොල්ලන්ට කැමති ස්ටෆින් එකක් දාන්න පුළුවන්. මේක හොඳද නරකද වගේ දේවල් තර්ක කරන්න නැතුව අපි පාඩම ඉගෙන ගමු. ඔයගොල්ලන්ට කැමති ස්ටෆින් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි කියලා හිතන එකක් මට හොඳයි කියලා හිතන මගේ ගාව තියෙන ස්ටෆින් එක පාවිච්චි කරනවා. ඔන්න අපි ඒ වටේත් ඇවිල්ලා තියෙන. ඒ වටේදී මට අමතක වෙලා තියෙනවා අන්තිම මැහුම මාක් කරගන්න. මම ඒකත් මාක් කරගන්නම්. ඔන්න ඒක මාක් කරගෙන ඊළඟට අපේ ඩික්‍රීස් එකකට තමයි යන්නේ. ඩික්‍රීස් කරන්න හදන්නේ කියන්නේ වටය කුඩා කරන්න තමයි හදන්නේ. කුඩා කරන්න හදන්නේ මේ මැහුම් දෙකක් එකට ගොතමින්. ඒ ඩික්‍රීස් එක කරන විදිහ මම පෙන්නන්නම්. මම මගේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දැම්මා. ඒක සම්පූර්ණ කරන්නේ. දෙවනි සිදුරටත් සිංගල් ක්‍රොෂේ එක දැම්මා. එතකොට අපේ ගොතන කට්ට උඩ 3ක් තියෙනවා ලූප්ස්. ඒ ලූප්ස් තුනම එකවර පන්න ගන්නවා. ඔන්න අපේ පළවෙනි ඩික්‍රීස් එක කරලා තියෙන්නේ. ඊළඟට මම ඒකට ස්ටිච් මාක් එක දාගන්නවා. ඊට පස්සේ දෙවෙනි ඩික්‍රීස් එකට යන්න හදන්නේ. දෙවෙනි ඩික්‍රීස් එකේදී ආයි සැරයක් කලින් වගේමයි ගිහිල්ලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගන්නවා. දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක දාගන්නවා. ඊට පස්සේ දෙන්නම සිංගල් ක්‍රොෂේස් දෙකම එකට ජෝඩු කරනවා. තුන්වෙනි ඩික්‍රීස් එකත් ඒ විදිහමයි යනවා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක, දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක ඒ දෙන්නම ජෝඩු කරනවා. මේ විදිහට ඩික්‍රීසස් 6ක් යන්න ඕනේ. මොකද කලින් වටේ 12ක් තියෙනවා. ඒ 12 දෙනාව දෙන්න ජෝඩු කරාම ඊළඟ වටේ වෙනකොට ඩික්‍රීසස් 6ක් තියෙන්න ඕනේ. මේ වටේ වෙනකොට ඩික්‍රීසස් 6ක් තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට කරගෙන යද්දි තේරෙවි ස්ටිච් මාකර්ස් දාන එකේ වැදගත්කම. විශේෂයෙන් මේ වගේ චූටි ඒවා කරද්දී ලොකු එකක් කරද්දී නම් අපිට මැහුම් ටික පේනවනේ.
නමුත් චූටි එකක් කරද්දී වැරදීම අඩු කරගන්න අපිට අවශ්‍යම අඩුතරමේ අත්‍යවශ්‍යම ස්ටිච් මාකර්ස් ටික හරි දාගත්තොත් අපිට ලේසි. ඔන්න මම අන්තිම ඩික්‍රීස් එකත් කරා. එතකොට මෙතන ස්ටිචස් 6ක් හැදිලා තියෙනවා, ඩික්‍රීස් ස්ටිචස් 6ක් හැදිලා තියෙනවා. මම මේක සම්බන්ධ කරගෙන පෙන්නන්නම් ගැනලා. මේ විදිහට සිංගල් ස්ලිප් ස්ටිච් එකකින් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ කලින් වටේ ලූප් එක ටිකක් ලොකු වැඩි, මම ඒක පොඩි කරගෙන ඉන්නම්. ඔන්න ඔහොම තමයි අපේ තියෙන්නේ. කරාට පස්සේ ලූප්ස් ගන්න අපි ගැනලා බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ලූප්ස් 6ක් තියෙනවා. ඊට පස්සේ අපි තව සිංගල් ක්‍රොෂේස් 6ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ 6 දාලා ඒක පාස්ටර්න් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඒ 6 දැම්මට පස්සේ එකපාරටම පොඩි මුට්ටියක් වගේ පේන්න පුළුවන්. අපි මේ ස්ටිච් මාකර් එකත් අයින් කරමු. මුට්ටියක් වගේ පේනුනට අපිට ඒක චුට්ටක් අතින් ඇදලා හදාගන්න එක කරන්න පුළුවන්. ඊළඟට මේක අපි වීවින් එකක් කරන්න හදන්නේ. මම මේ කෙලවර දාගන්නවා ඉදි කට්ටට. ඉදි කට්ටට දාලා දැන් මෙතන උඩ ලූප්ස් 6ක් තියෙනවා. මේ ලූප්ස් අතරින් හිමින් සැරේ ඉදි කට්ට දමමින් ලූප් එකක් ඇර එකක් දාන්න පුළුවන්. ලූප්ස් අතරින් ඉදි කට්ට දාලා මේ විදිහට ඒ ලූප්ස් ටික චුට්ටක් එකට එකතු කරගන්න. තාමත් මේක කඳුරු බිඳුව වගේ තියෙන්නේ. එහෙම හැඩයක් අවශ්‍ය නම් ඒක ඒ විදිහට තියාගන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් මේ විදිහට අපිට ඉදි කට්ට අනිත් පැත්තෙන් ගෙනල්ලා මෙයාව අවශ්‍ය විදිහට ඇතුළට ඔපාගෙන මේ මැහුන් ටික වීවින් කරගන්න පුළුවන්. හංග ගන්න පුළුවන්. මේ මැහුන් ටික ඔක්කොම හංගගෙන මම ඕගොල්ලෝ එක්ක එකතු වෙන්නම් කකුලේ ඉතුරු ටික පෙන්නන්න. කකුලේ නෙමෙයි මම මේ අතක් පෙන්නන්නේ. අතේ ඉතුරු ටික පෙන්නන්න. ඔන්න මං අතට ඕන කරන බෝලේ හදාගත්තා. ඊට පස්සේ මේ අත සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මම මගේ පවුච් එකේ ඇඟ කුටසට කොළ පාට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මං හිතුවා අතටත් කොළ පාටම ස්ටෙම් එකක් පාවිච්චි කරන්න. මම ඒ ස්ටෙම් එක දාන විදිහත් පෙන්නන්නම්. ඒ ස්ටෙම් එක දාන්න මම තරමක් දිග කොළ පාට නූල් කෑල්ලක් ගත්තා. ඊට පස්සේ ඒ නූල් කෑල්ල ගත්ත නූල ඉදි කට්ටෙන් දාගන්නවා. දාගෙන මම මේකේ හොයාගන්නවා අපි පටන් ගත්තු පැත්ත නෙවෙයි ඉවර කරපු පැත්ත. ඉවර කරපු පැත්ත හොයාගෙන මේ විදිහට ඉදි කට්ට දාලා අස්සෙන් ගන්නවා. අස්සෙන් අරගෙන ඉදි කට්ට නූලෙන් අයින් කරගන්නවා. අයින් කරලා හරියටම අර දාගත්තු නූල හරි මැද හොයා ගන්නවා. ඒ හොයාගෙන මම ගොතන කට්ට පාවිච්චි කරන්නේ ගැට දමමින් යනවා. මේ විදිහට පළවෙනි ගැටේ දැම්මා. හැමතිස්සෙම මම මේ
පිටිපස්සෙන් ගන්න එක තමයි ගැටයක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහකට ওই ගැටේ දාගන්න පුළුවන්. 2යි 3යි මම මේ විදිහට ගැට 12ක් දාගන්නවා. ගැට 12ක් දාගෙන මම එන්නම් ඒ දාගත්තට පස්සේ අපි අත් දෙකටම මේ විදිහටම හදාගන්න ඕනේ. ඉතින් මම මේ දෙකම හදලා පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ දෙක වෙනම හදාගන්න පුළුවන්. මම මේ ගැට ටික දාලා මට අවශ්‍ය දිගට ගැට 12ක්ම වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කැමති දිගකට ගැට ටික දාන්න. ගැට ටික දාලා මම එන්නම් ඔයගොල්ලන්ව හම්බ වෙන්න. ඔන්න මම මගේ අත හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉඳි කට්ටට නූල දාලා මේ අත මේ විදිහට මේකට සම්බන්ධ කරගන්න. ඒක මම කරලා පෙන්නන්නේ නැහැ. ඔයගලන්ට මේ විදිහටම අත් කකුල් ඔයගොල්ලෝ කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම ඉතින් මන් තෝරගත්තු පාටවල් වලට ගැලපෙන්න තමයි අත් කකුල් හදාගත්තේ. ඊට පස්සේ අපි බලමු ඇස් හදාගන්න විදිහ. මෙන්න මේ විදිහට තමයි මම ඇහැ හදාගන්නේ. මම පෙන්නන්නම් මේ විදිහට ඇහැ හදාගන්නත් විදිහ. මේ ඇහි සුදු කොටස ගොතන්න මම පාවිච්චි කරන්නේ මිල්ක් කොටන් කියන යාන් එක. ඒකට මම පාවිච්චි කරනවා මිලිමීටර් 3 ගොතන කටුව. ඉතින් මැජික් රින් එක හදනවා. මැජික් රින් එක හදලා මම දාගන්නවා මැජික් රින් එකට චේන්ස් දෙකක්. පළවෙනි මැහුම විදිහට සලකන්නේ චේන්ස් දෙක. ඔන්න පළවෙනි මැහුම දාගත්තා. ඊට පස්සේ half double crochets 12ක් දාගන්නවා. අර චේන්ස් දෙකත් ඇතුළුව half double crochets 12යි. 2යි 3යි 4යි. ওই විදිහට half double crochets 12ක් දාගෙන අපි හම්බ වෙමු අන්තිමේ. ඔන්න මම HTC 12ක් දාගත්තා. ඊට පස්සේ magic ring එක ඇදලා ලං කරගත්තා. ඊට පස්සේ අපේ පළවෙනි ඇත්ත double crochet එක උඩ තියෙන chain එක උඩට දාලා මේ විදිහට slip stitch එකකින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේ නූල කපලා මේක fasten off කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට fasten off කරගන්න පුළුවන්. ඔන්න අපේ ඇහි වටේ කොටස හැදිලා තියෙන්නේ. මම මෙතන තද කරන්න එක ගැන ලොකුවට වද වෙන්නේ නැහැ. කළු කොටසත් වෙන නිසා. මේක සම්පූර්ණ කරන එක අන්තිමට කරන්න තියලා මම කළු කොටසත් පෙන්නන්නම්. ඒ කළු කොටස හදන්න මම පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් වූල් කියලා හඳුන්වන නූල. ඒක තමයි මගේ ගාව තිබ්බ නූල. ඉතින් මැජික් රින් එකක් දානවා. මැජික් රින් එක දාලා මම දාගන්නවා එක චේන් එකක්. එක චේන් එකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දානවා මෙන්න මේ විදිහට. දාලා මම එක ස්ටිච් මාක් එකකින් මාක් කරගන්නවා. මේක කළු නූලක් නිසා මට නම් ස්ටිච් මාක් එකකින් මාක් කරගත්තේ නැත්තම් පේන්නේ නැහැ. ඊට පස්සේ මේක පළවෙනි මැහුම විදිහට සලකලා තව මැහුම් 5ක් දානවා. ටෝටල් එක මැහුම් 6ක් වෙන්න ඕනේ. 2යි 3යි 4යි 5යි 6යි. කොම මැහුම් 6ක් මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ මැජික් රින් එක මේ විදිහට ඇදලා මේ පළවෙනි මැහුම උඩට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. ඒක සම්බන්ධ කරගෙන ඒ නූල ඇදලා අපිට කපලා දාගන්න පුළුවන්. මේ විදිහට මම මේක කපා ගන්නවා. ටිකක් දිග තියලා කපාගෙන මේ නූල ඇදලා ගන්නවා. ඉතින් ඇහි මැද මේ විදිහට මම චූටියට හදාගත්තා. කළු නිසා වැඩි හොඳට මේකේ පේන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක උඩ තියලා මහ ගන්නයි තියන්නේ. මම එකත් පෙන්නන්නම්. මේ තියන්නේ කළු එකේ අපි පටන් ගත්ත තැන නූල. මම ඒ නූල පැත්තකින් තියලා හැමම තියන්න ඇරලා අර අපි රවුමේ සම්බන්ධ කරගත්තු එක මේ විදිහට ඇතුළට මහලා දානවා. මේක කළු නිසා ඇත්තටම පේන්නේ නැහැ මම පෙන්නන එක.
මේ විදිහට සාමාන්‍ය විදිහකට මහලා අපි ඒ නූල හංගගමු. හංගගෙන මම මේ නූල කපලා දානවා. ඊළඟට අර ඉතුරු වෙලා තිබ්බ ටේල් එක ඉඳි කට්ටට දාලා අපේ ඇහි සුදු කොටස අරගෙන මේ සුදු කොටසට තියලා මේක හිමින් සැරේ ෆිනිෂ් කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට එක මැස්මක් කියලා නෑ, මොකක් හරි මැහුම් හැංගිලා යන විදිහකට මේ කළු කොටස සුදු කොටස උඩ අල්ලගන්න. උගලන්ට අලවන්න එහෙම හිතෙන්න පුළුවන්. මම නම් පුද්ගලිකව ඒකට කැමති නෑ. මහන්සි වෙලා වැඩක් කළා වැඩේ ක්වොලිටි එක බාල වෙන වැඩක් කරා වගේ තමයි මට එහෙම අලවපු එකක් එහෙම දැම්මහම දැනෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම මගේ ප්‍රොඩක්ට්ස් වලදී හෑන්ඩ්මේඩ් දෙයක් නම් පුළුවන් තරම් ඒකේ හෑන්ඩ්මේඩ් ගතිය වැඩි කරන්න උත්සාහ කරනවා. මේ විදිහට අපිට පුළුවන් ඒ ඇහැ කළු කොටස සුදු කොටසට අල්ලගන්න. අල්ලගෙන මේ පැත්තෙන් මම මේක ඉවර කරන්න. දැන් පිටිපස්ස මේක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. මොකද මේ පිටිපස්ස කොටස වැහිලා යන නිසා. මේ විදිහට මේක දාලා මම මේක කපා ගන්නවා. ඊට පස්සේ සුදු කොටසෙත් මේ ෆාස්ට් ඇන් ඕෆ් කරගත්තු එක මම වෙනම ෆිනිෂ් කරගෙන එන්න. ෆිනිෂ් කරලා අපි මේ කොටසෙන් ඉතුරු ටික කරමු. ඔන්න මම සුදු කොටසේ එක නූලක් හංගගත්තා. අනිත් නූලට ඉදි කට්ට දාලා ගත්තා. ඊළඟට මම මේ ඇහි මේ සුදු කොටස මෙතන මේ ග්ලිටර් පොඩ්ඩක් ෂයින් එකක් වගේ පේන විදිහට අරගෙන තියෙන සුදු කොටස. ඒක ඉතින් හරි සරලයි. ඉදි කට්ට දාලා මේ වගේ චුට්ටි ඉරි කෑල්ලක් මහ ගන්න තියෙන්නේ. සුදු පාටේ කළු පසුබිමේ චුට්ටි ඉරි කෑල්ලක් මහ ගන්නවා. මේ විදිහට. ඒ මහගෙන අපේ ෆෝන් කේස් එක ගන්නවා. ෆෝන් පවුච් එක ඊටව ගන්නවා. මේ විදිහට තියලා සුදු නූලෙන් වටේ එමෙට අල්ලගෙන මහගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒ පියවර පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට මම මේකට හැන්ඩල් එක දාන පියවර පෙන්වන්නම්. ඊළඟට මම මෙයාගේ බෙල්ට් එක දාන්න තමයි හදන්නේ. ඒකට මම දුඹුරු පාට තෝරගන්නවා. තෝරගෙන සාමාන්‍ය විදිහට චේන් වැලක් ගොතලා තමයි පටිය ගන්නෙ. නමුත් මම මේ වෙලාවේදී ඒ චේන් වැල සම්පූර්ණ කරලා පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට මේ කෝඩ් එක පාවිච්චි කරලා මම පටිය ඇඩ්ජස්ටබල් දාන විදිහ පෙන්වන්නම්. ඔයගොල්ලන්ට චේන් වැලක් ගොතලා හරි එහෙම නැත්තුව හරි කෝඩ් එකක් විදිහට හරි මේක දාන්න පුළුවන්. ඉතින් මේක පිටිපස්ස හරවල බැලුවොත් ඔයගොල්ලන්ට පැහැදිලිව පෙනේවි. අපි සිංගල් ක්‍රොෂේ වැලක් ගොතාගෙන ගියපු ලයින් එක මම එතනට තමයි සම්බන්ධ කරගන්නේ. අපි ගන්න කෝඩ් එක හරි චේන් එක හරි මොකක් හරි ඒ ගන්න එක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් විදි එකක් තමයි මේ විදිහට මෙතන රිංගවල ගන්න පුළුවන්. අරගෙන මම මේක ඇඩ්ජස්ටබල් පටියක් විදිහට කරගන්න විදිහ පෙන්නන්නම්. ඔයගොල්ලන්ට මේ ක්‍රමෙම වෙන්න ඕනේ නැහැ. හුක් එකක් උනත් දාන්න පුළුවන් බෑග් වලට දාන. මෙහෙම කොට පටි කොටස අරගෙන දිග පටිය තියලා කොට එක දිග එක වටේ මේ විදිහට බුරුලෙන් වට දෙකක් කොතා ගන්න. දෙකයි. ඔන්නෝම වට දෙකක් කොතා ගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට එළියට ඇදලා ගන්නවා. ඊළඟට හිර කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම හිර කරගත්තාම අපිට මේ පටිය ඕන විදිහට මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දිග කොට කරගන්න පුළුවන්. මේ විදිහට ආම්ස් දෙකටම දාගත්තාම අපිට ඇඩ්ජස්ටබල් පටියක් හදාගන්න පුළුවන්. මං හදලා තියෙන එකෙන් පෙන්නන්නම්. කළු නිසා පැහැදිලිව පේන්නේ නැහැ. මං කළු එකක් තමයි ගත්තේ. නෝමල් චේන් එකක් දාලා තියෙන්නේ. ඔයගලන්ට කලින් පෙන්නපු ගැටේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ පටිය අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්.
ඒ ගැටේ දාන විදිහට මම තව සැරයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි දාන කෝඩ් එක කියලා හිතන්න. මේක ගොතලා තියෙන එකක් හරි මොකක් හරි වෙන්න පුළුවන්. මෙතනින් අපි රඳවන තැන කියලා හිතුවොත් බෑග් එකේ රඳවන තැන කියලා හිතුවොත් කොට නූලයි දිග නූලයි කියලා දෙකක් තියෙනවා. අපි රඳවන තැන රඳවලා ටිකක් මග ඇරලා දිග නූල් කොටස වටේ මේ විදිහට ඇඟිල්ලක් තියාගෙන කරොත් ලේසි. කොට නූල් කොටස වට දෙකක් ඔතනවා. 1යි 2යි. ඔතලා ඒ හැදෙන ගැටේ ඇතුලෙන් කොට නූල් කොටස මෙන්න මේ විදිහට අරගන්න. අරගෙන ගැටේ තද කරගන්න. මේ විදිහට තද කරගන්න. ඉතින් තද කරගත්තාම අපිට මේක මේ විදිහට දිග කොට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ලේසියම බෑග් එකට මම පටිය දාගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ක්‍රමේ හරි වෙනත් බෑග් වලට දාන ඒ ඇසසරිස් පාවිච්චි කරලා හරි පටිය දාගන්න පුළුවන්. අපි අද කරපු දේවල් ඔක්කොම ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ බෑග් එකක් හදාගන්න. මගේ එකත් සම්පූර්ණ කරාට පස්සේ මම ඒකේ පින්තූරකුත් එකතු කරන්නම්. ඉතින් අද පාඩම ටිකක් දිගයි. අපි ಜಾති කීපයක්ම ඉගෙන ගත්තා. පියවරක්වත් අත නොහැර බලමින් වැරදුනොත් ආයි නිවැරදි කරමින් පාඩම කරන්න. කරලා බලලා ඒ කරලා බලද්දී මතුවෙන ප්‍රශ්න මොනවද කියලා මගෙන් අහන්න. කරලා බලලා ප්‍රශ්න අහුවොත් මම උත්තර දෙනවා. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.